යාළුවනේ අද බ්ලොග් එකක් කරන්න තමයි හදන්නේ. අපි එහෙනම් යන්. අද යන්නේ සඳගිරි පන්සලට. පියා. යාළුවනේ යන්න හදන්නේ ඉතින් දවල් 12යි. පාරේ වාහනක් යනවා. අද ඉතින් හරිම දාඩිය දවසක් අපි එහෙනම් යන් වීඩියෝ එක. මාත් එක්ක යාළුවෝ දෙන්නෙකුත් ආවා. තා චුට්ටකින් පෙන්නන්න. පාරේ මිනිස්සුත් අපිට hina වෙනවා මොන වගේ අත්දැකීමක්ද ඉතින් මේක නම් ආයි පට්ට එක්ස්පීරියන්ස් එකක්. අද යන්නේ ඉතින් ආයි පට්ට පන්සලක. යාළුවනේ අපි දැන් යන ගමන් ඉන්නේ. අපි ළඟටම ඇවිල්ලා තින්නේ. ඔය පන්සල ටිකක් දුරින් තමයි අපි ළඟට පන්සල තියෙන්නේ. තාටිකට බෑ කියන්නේ අපි ළඟ එනවා. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ මගේ පළවෙනි vlog එක. මේ ඉන්නේ මගේ යාළුවා. මෙයා තමයි. අර තියන්නේ අපි ආපු පාර. මේ පැත්ත නම් හරිම ලස්සනයි. ඉතින් ඇලකුත් තියෙනවා. තා ටික දුරයි තියෙන්නේ. ඔහොම යන්න. hari ini apa yang ada? हाँ මේ පැත්ත නම් මාර නිස්කලංකයි. අපේ යාළුවා ඉතින් ආයි ගැම්මට යනවා. පේන්නේ නැද්ද මේ අනිත් ඇටය? උන රංගන වැඩි පොඩි. අපි දැන් යන් දිගටම හරිම මහන්සි. අපේ යාළුවෝ ඉතින් V8ත් කඩාගෙන අපිට නම් නිකන් ආයි ග්‍රැනි ගේම් එකේ තියෙන ග්‍රැනි හවුස් එක වගේ ගෙදරක් හම්බ වුණා. අම්මා කළු හරකෙක් ඉන්නවා. රත්ති හරකා. රත්ති හරකා. අපේ රත්ති ඉන්න මෙතන. අන්න අපේ ග්‍රැනි හවුස් එකක් තියෙනවා. මේ තමයි රත්ති. අපේ යාළුවා වැටුණා. තුවාලද? මෙහෙ තියෙන ගල් කණු වණ්ඩුවේ කියලා තමයි මේ පැත්තට කියන්නේ. මාර ලස්සනයි මේ පැත්ත ආයි. පට්ට view එකක් තියෙන්නේ. අපේ යාළුවා ගස්සට යනවා. අපි පන්සලට නම් ආවා. මේ තියෙන්නේ සඳගිරි පන්සල. අපි දැන් පන්සලට ඇතුල් වෙන්න තමයි හදන්නේ. එතන තියෙන පොඩි ආරාමයක්. හරිම මහන්සිය අද. අන්නතර බට්ටකුත් තියෙනවා.
හරිම ලස්සන බට් එක. අපි කැබ් ගලව ගමු. ඔව් හරිම දාඩියයි. අපිට හරිව කාස්ට් එකයි. ඒ අපේ යාළුවා. අම්මෝ. සතු මේ කල්ලගන්නේ. අපේ යාළුවා ගියා වන්දින්න. හරුනේ ඔයාලට තේරෙන්නේ? ගණන් ගන්න එපා අපේ මල්ලිට ට්‍රැක් ගහලා. මාරේ එවනම් මෙතන නම් තියෙන්නේ. අපි අමුඩ පොඩ්ඩක් වාඩි වුණා. මේ මල්ලිගේ සෙරප්පුවක් කවුරු හරි අරගෙන දැන් ඒක හොයන්නත් ඕන. බල්ලෙක් ගෙනිච්චක් දාන්න. ඒක හොයා ගන්නත් ඕන. උට පිස්සු ඇති. ඔව් අවුවයි හොඳටම අද නම් අමාරු දවසක්. යාළුවනේ අපි යාළුවනේ මේ දැන් කලින් තිබුණ පන්සල ඒක කැප්පාර තියෙන්නේ දැන් තියෙන විදිය. අනේ නෝ මේක ඇතුළට යන්න වෙන්නේ නැහැ. හාමුදුරුවෝ කිව්වා අපිට ෆෝන් අරන් වීඩියෝ කරන්න දෙන්නේ නැහැ කියලා මේක ඇතුළ. අපි ඉතින් හැරිලා යමු. එළේ ඉඳන් හරි හැඩ බලමු. අපි හොරාට වීඩියෝ කරේ. අපි ඉතින් පොඩ්ඩක් එවනේ වාඩි වුණා. හරිම අමාරුයි. හතුන්ට නම් අමාරුයි වගේ ඉතින්. අර අනිත් එකක් අට වෙන්නේ. වතුර ටිකක් බොන්න. වතුර මේ බොනවත් දන්නේ නැහැ. දැන් අපි ගෙදර යන්න තමයි හදන්නේ. මේ ගෙදර කට්ටිය ඉන්න හදන්නේ පාරයි නෙමෙයි ටැප් එක. මාදම. අනදියන් තිස්ස පන්සල අපි තිස්ස පන්සලේ බ්ලොග් එකක් ගේන්න හිතාගෙන ඉන්නවා. තිස්ස පන්සලට අපි තව සතියක විතර බ්ලොග් එකක් ගන්නවා. ඒකත් බලන්න. සබ්ස්ක්‍රයිබ් කරන්න. අපි ගෙදර යන ගමන් ඉන්නේ. අපේ තව හයිලන්ඩ් එකකුත් ඉන්නවා. එයා පැත්තේ රත්ති පැටවුවකුත් ඉන්නවා. ආරේ මිනිස්සු ඉන්නවා යනවා අපිට. කියන්නේ බෑ. මේ මල්ලි ගියා වෙසිකිළියට. එයයි දැන් ඉතින් ටොයිලට් එකට ගිහින් එන කාමරේ ඉන්න ඕන. අපේ යාළුවා කඩේට ගියා කන්න මොනවා හරි අරන් එන්න. හරිම බඩගිනි. එයා ගිහින් ඒවි හරිම බඩගිනි. හරි ඉන්නේ. ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. සබ්ස්ක්‍රයිබ් පාරකුත් දාගෙන යමු.